ගත්තාම ඔයාලත් එක්ක තවත් වීඩියෝ එකක් ෂෙයා කරගන්න. අද ආවේ ඔයාලා දකින්න ඇති පෙට් ස්මාර්ට් කියන ෂොප් එකට. මේකේ තමයි අපේ පුංචි පැටව තුන්දෙනාගේ කෑම තියෙන්නේ. පුංචි පැටව අපේ පූස් පැටව. පූස් පැටවුන්ගේ තියෙන කෑම මේ තියෙන්නේ. මේවා මම හිතන විදිහට මම හිතන විදිහට ලංකාවේ නැහැ. හැබැයි දැන් තියෙනවද දන්නේ නැහැ. දන්න තරමින් නැහැ. මොකද අපි දෙන්නේ අපේ ගෙවල් වල හදන කෑම. මේ බලන්න මේක ඇවිල්ලා චිකන්. මේකේ ජාති ගොඩක් තියෙනවා. ඉතින් මම ගන්නේ ගොඩක් වෙලාවට අපේ පූස් පැටව කැමති කෑම. ඒලා කැමති වර්ග තියෙනවා. මේ බලන්න මේක ඇවිල්ලා එක එක වර්ගයක තියෙනවා. මේ තියෙන චිකන් වල සල්මන් ෆිෂ් එකයි. ඔය වගේ එක එක ඒවා දැන් මම මේ තුන ගන්න. මොකද මේ තියෙන අනිත් ඒවා මේවා අපි පැටව කන්නේ. ඒකට මේක ඉස්සර මම ගෙනියලා තියෙනවා. මම ඒකවත් කන්නේ. ඒලා තරිර තෝරන උපයෝගී තමයි. අපි ඉස්සරහට බලමු නේ. මේ තියෙන්නේ පැටවුන්ගේ බිස්කට් එක බලන්නකෝ. ඉතින් මේ පැටවුන් හරි කැමති මේ බිස්කට් වලට. බිස්කට් කියන්නේ මෙහෙ නයි ඉතින් කුකීස් කියලා කියන්නේ. මේ ඔක්කොම තියෙන්නේ පූසන්ට ඕන කරන කුකීස් ಜಾති මේ තියෙන්නේ. මෙතන ඒක ලොකු බිස්නස් එකක්. මේ රටේ තියෙන ලොකු බිස්නස් එකක් තමයි සත්තු. ඔයාලා දැක්කද උතන පෙට් සර්විස් කියලා තියෙනවා. එතන තමයි සත්තු නාවන්නේ, සත්තු ට්‍රේනින් කරන්නේ. එතන ගියාම සත්තු මොනවද ලොම් කපන්නේ. ඔය සිද්ධි ගොඩාක් තියෙනවා. ඉතින් මේ හැම එකක්ම මේ තියෙන්නේ වැලි එකක්. මේකට කියන්නේ ලිටර් කියලා. මේ මොකද මේක ඇවිල්ලා පූසෝ දැන් මේ ගොඩක් ඉන්නේ ගෙවල් ඇතුලේ හදන පූසෝ. අපේ ගෙදර ඉන්නේ අපි ගේ ඇතුලේ හදන්නේ ඒලා විදියට කරන්නේ. එහෙම වුණාම ඒලාගේ බාත් รู ම් එකට තියෙනවා ලිටර් බොක්ස් කියලා. ඒකට දාන වැලි එක තමයි මේ වැලි එක හරි සුවඳයි. මේක තමයි අපි ගෙනියන්නේ. ගෙනියනහක් වෙලා ඒ බොක්ස් එකට දාලා තියෙනවා ඉතින්. දවස් ගානකින් මාරු කරන්න ඕන. මේ තියෙන්නේ ඔක්කොම ලිටර් ಜಾති වැලි. ඒ කියන්නේ ඔක්කොම වැලි ಜಾති තියෙන්නේ. ඉදිකරන තියෙන වැලි. ගොඩක් තැන්වල වැලි. මේ ගියාම මේ පැත්තේ තියෙන්නේ ඒ කෑම ಜಾති. ඉතින් ගියාම සුප් තියෙනවා ඒලට. එක දැන් මේ හරියන ඔක්කොම තියෙන්නේ කෑම. මේ බන් මෙතන තියෙන්නේ මේ බල්ලන්ව ට්‍රේනින් කරන තැන. ඒවත් කරනවා මෙතන. හැබැයි ඩීටා බොක්ස් මේක තියෙනවා. නෑ මේ හරිය තියෙන්නේ. මේ තියෙන්නේ මේක තමයි ලීටර් බොක්ස් එක. මේ තියෙන්නේ මේවට තමයි වැලි පුරවන්නේ. වැලි පුරවලා අපිට ගෙදර කොහෙන් හරි තැනකින් තියන්න පුළුවන්. එතකොට ඒ ලතන පුරුදු වෙනවා. මේ හැම එකක්ම එහෙමයි. මේ තියෙන තව වැලි ಜಾති. මේ ඔක්කොම කෑම. ඩත් තියෙනවා. ಜಾති කෑම කියන්නේ එක ෆ්ලේවර්ස් වලට තමයි මේකෙන් ඔක්කොම තියෙන්නේ. මේ බලන්න පූසන්ට තියෙන ಜಾති. මේ සෙක්ෂන් එක ඔක්කොම පූසන්ට තියෙනවා. ඒලට ඉස්සරහට මම පෙන්නන්නම් සෙල්ලම් බඩු ඒ හැම එකක්ම තියෙනවා. මේ තියෙන්නේ තවත් කෑම. මේ ඔක්කොම කෑම ಜಾති. එන්න තව එකක් පෙන්නන්න. මේ බලන්න මේ වල චිකන් මේ හැම එකක්ම මේ හදලා තියෙන ඒවත් එක්කලා මම පෙන්නලා තියෙනවා. ඉතින් බලන්න හොඳ. එක පැත්තකින් හොඳ මාකටිං අනිත් පැත්තෙන් ආස විදිහ මිනිසුන්ගේ හිත යන විදිහට මේ හැම කෑමක්ම අධික ප්‍රෝටීන් එක්ක තමයි හදලා තියෙන්නේ. මේ බලන්න මේ ඔක්කොම මේ වගේ ඒත් එක්කලම මේ බන් තව එකක්. මේවා ඇත්තට මේවා පෙන්නන්න ආසයි. මොකද ඇත්තටම ලංකාවේ නෑ මේ චිකන් බ්‍රෝත්. මේ බලන්න මේ හැම එකක්ම මේ ඔක්කොම මේ ඔක්කොම පූසන්ට තියෙනවා. මේකෙන් රෙසිපි තුනක් ගන්නවා. මේක ටූනා එක. මේක ටූනා ස්කැලප්. බලමු අපි තුන් දෙනාට මම තුනක් ගන්නවා.
මේක චිකන්. මේකත් ගන්නවා. ඒක මම ඉස්සරහට එන්න පෙන්නන්න තව එකක් තියෙනවා මේ අනාථ වෙන පූසෝ පාරේ ඉන්න පූසෝ එතනින් ගියාම අයිතිකාරයෝ නැති වෙන පූසෝ ඒ අය මෙහෙට ගෙනලා දෙනවා. මෙහෙට ගෙනලා දුන්නා මේල ක්ලීන් කරලා ඒ ඔක්කොම කරලා මේ විදිහට දානවා. මේ බා මේකනේ නිදි මොකද මෙහෙම දාලා එයාගේ නම දාලා මේ බලන්න නම දාලා මේ විදිහට කරනවා. මේ විදිහට කරපුවම දැන් අපිට දැක්කාම ආදරේ හිතෙනවනේ. එයා මොනවටද කැමති, එයාගේ ස්ටෝරි එක ඔක්කොම දානවා. දාපුවම මේ කැමති කෙනෙක්ට ඇවිල්ලා ගන්න පුළුවන්. ඉතින් මුදලක් යනවා. ඒක ගන්නවා එලා මේ ෂෙල්ටර් වලට දානවා. මේ ෂෙල්ටර් වලට ඒ මුදල් යොදවනවා. මොකද ඒ සතුන්ව බලා ගන්නවට නේ බලන්න. මට නම් ඉතින් හරි ආසයි. මොකද මම පුතන්ට ගොඩක් ආදරෙයි. අපිට ඒක නේද 3 දෙනෙක්ම ඉන්නේ. මේ හැම එකක්ම එහෙමයි. මේ හැම එකකම මේ බලන්න මේ පූසන්ට තියෙන කාමර. ඉතින් මේ වල ඉතින් පූසන්ට ආදරේ අය ඇවිල්ලා ගන්නවා. සල්ලි දීලා. මේ තියෙන්නේ එල සෙල්ලම් කරන ඒවා. මේ හැම එකක්ම එහෙමයි. මේ ඔක්කොම මේවා. මෙතනින් එහාට තියෙන්නේ අලුත්ම අනිත් සත්තු. මේ බලන්න. මාළු. මේ ඔක්කොම මාළු ටැංකි. මෙතනින් එහාට මාළු ටැංකි. මේ මාළු චූටි මාළු එක මාළුවට මාළු නම් හරි ගාණක්. ලංකාවේ මාළු ಜಾති ගොඩක් ඉන්නවා මෙතන. චූටි ඔය ගප්පි මොනවද කියන්නේ සාරි ගප්පි. එතනින් ගියාම ෆයිට් මන් දන්නේ නැහැ ෆයිටර්ස්ලා කියන්නේ. ඒ වෙලාවේ වගේ ගොඩක් මාළු ඉන්නවා. ගොඩක් මාළු ಜಾති ගොඩක් ඉන්නවා මෙතන. මේ බලන්න. හරිම අවසරයි. ඉතින් මාළු ටැංකිත් එහෙමයි. මේ මාළු ටැංකිය වල ඇතුලේ තියෙන හැම ගල් කැටයක් නෑර මෙතන විකුණන්න තියෙනවා. මේ හැම එකක්ම මේ විදිහට ගන්න පුළුවනි අපිට අවශ්‍ය නම්. අපිට දැනට නම් අපේ ගෙදර නෑ. අපේ ගෙදර බෑ හදන්න. අපි ඉන්න තුන් දෙනාත් එක්කලා අන්තිමට මාළු ටැංකිය අනිත් පැත්ත අරවල තියයි අපි ගෙදර එද්දි. මේ ඔක්කොම මාළු. මේ ටිකේ. අපේ රටේ ඉන්න මාළු ඉන්නවා ගොඩක්. මෙතන. මට මෙතන යන්න බෑ මෙයා මේ වැඩක් එතන. හරිද? අන්න තව එකක්. මෙන්න විශේෂම එක. 7,17යි. මේ බලන්න. 7,17යි. ඇතුළේ ඉන්නේ මොනවද කියලා ඔයාලට බලන්න පුළුවනි. මං කියන්නේ අම්මුයි පයින්නවා. පුතා හරි නෑදුවා. දොර. එළියොත් පනිනවා. සමහර විට ඔයාලා මේ දැක්කොත් අඳුර ගනීවිනේ. මොකද කියලා පළඟෙඩි జాතිය. මම උන්ගේ හරියට නම දාන්නේ නැහැ. පෙත්තනේ පළඟෙඩි වර්ගයක් මේ ඉන්නේ. මේ පළඟෙඩි වර්ගේ මේ කුරුල්ලන්ට සතුන්ට කන්න තියෙන ඒවා. ඒකවත් විකුණනවා. එකෙක් 7,17යි. එකෙක් 7,17යි. මේ තියෙන්නේ අනිත් සතුන්ට හාවන්ට මේ සතා මොකක්ද පුතේ? හැම්ස්ටර්. ඒ අයිට තියෙන කූඩු. මේ ඔක්කොම තියෙන්නේ. එයාත් ඉස්සරහට අද ඉන්නවද දන්නේ වෙනද නම් ඉන්නවා අපි බලමු. මෙන්න ඉන්නවා ලංකාවේ ෆේමස් එක්කෙනා. අපි පොඩි කාලේ මට මතකයි මේ අපේ ගෙදර අපේ අයියලා හදුනා වෙනම බෝතල් වල දාලා ෆයිට් කරන්න. ෆයිටර්ස්ලා. ලස්සන ඉන්න. හැබැයි මේ ඒකයි මේ වෙනම දාලා තියෙන්නේ තේලා. මොකද මේලා ෆයිට් කරන නිසා. දාලා තියෙන්නේ වෙනම. මේ තියෙන්නේ ඔක්කොම මාළු ටැංකි වලට. ඕන කරන පුංචි අයිට. මේ ඔක්කොම එකින් එක ගණන්. ඉතින් හරි ගණන් මේවා. මොකද ඉතින් මේවා ලස්සන කරන්න ඒවනේ. ඒ ඔක්කොම මේවා
මාළු ටැංකිය ඇතුලෙන් තියෙන ඒවා. මේ තියෙන පැටවුන් සතුට කෑම දෙන භාජන සුප්පු බෝතලේ ඉඳලම තියෙනවා. සුප්පු බෝතලේ ඉඳලම තියෙනවා මේවා. මේ ඔක්කොම කූඩු මේ සෙල්ලම්ගේවල් එලගේ. මේ දැන් කුරුල්ලන්ගේ සෙද්දී එන්නේ. මෙන්න තියෙනවා. මං ඔයලාට පෙන්නන්නම් එක්කෙනෙක් ඉන්නවා. අන්න බලන්න. අන්න ඇතුලේ ඉන්න චූටි එක්කෙනෙක් කර. අනේ අයියෝ. සෙල්ලම් නානවා. හොදනවා. ඔන්න තවත් එක්කෙනෙක් ඉන්නවා. ඔක්කොමලම හැංගිලා වැඩ. එලා ඔක්කොමලම හැංගිලා හොඳටම එලා බිසි වෙලා ඉන්නේ එක්කෙනෙක් මේක ඇතුලේ. මේක ඇතුලේ කෙනෙක් ඉන්නවා. ඔයාලට පේනවද දන්නේ නැහැ. මෙන්න මේනේ. මේ තියෙන හැම්ස්ටර්. චූටි මීයෝ වගේ. මීයෝ වගේ මෙන්න මේ අයිඩියට ආවා. නට. මේ ඔයාලට මේ කැමරාවෙන් zoom කරලා පෙන්නද්දි ලොකු වුණාට හරි චූටි. අන්න සෙල්ලම් කරනවා අන්න බලන්න. අන්න. ඔව්. එයා හරි බිසි වෙලා ඉන්නේ. අර බලන්නකෝ අන්නේ. ඔව් එයා එක්සර්සයිස් කරනවා. අනේ කෙනෙක් තව ඉන්නවා. නිදි. අර ඇතුලේ නිදි. එක්කෙනෙක්. අද අපිට මෙයාව බලන්න වෙයි වගේ වෙනිතුර. එයා අපිට වැඩ පෙන්නනවා. මගේ අම්මේ. බලන්නකෝ. තියා බල හිටියොත් අපිට අනිත් ඒවා වලට පෙන්නන්න හම්බෙන්නේ නැහැ. මෙන්න මානේ ඊට වඩා ටිකක් ලොකු කෙනෙක්. මේ ඊට වඩා ටිකක් ලොකුයි. එන මීයෝද මන්ද? ඔව් මීයෝ. ෆැන්සි රෙඩ්. වෙන අපේ අය මෙහි ඉන්නවා සුදු පාටයි දුඹුරු පාටයි. මගේ ඇතුලේ ඉන්නේ කෙනෙක්. මෙතන කෙනෙක් ඉන්නවා. මේ මීයන්ව හිටන් හදනවා. මෙන්න තියෙන කුරුල්ලෝ. මෙතන තියෙන ඔක්කොම කුරුල්ලෝ. චූටි කුරුල්ලෝ ගොඩක් ඉන්නවා. මේ ඔක්කොම විකුණන්න තියෙන ඒවා. මෙන්න මේ විකුණන්න. මෙහි එක සත්තුන් හරිය ආදරෙන් බලා ගන්න ගෙනියනවා ගොඩක් අය. මේ කටුසගේ ඉඳලම ගෙනියනවා. සර්පයාගේ ඉඳලම ගෙනියනවා. ආදරෙන් සත්තු හදනවා නම් එච්චරයි. ඉතින් මේ හැම එකක්ම සත්තු ඉන්නවා. ඔයාලට පේන්නේ නැහැ. මොකද පේන්නේ එලා හැංගිලා. මේ එක්කෙනෙක් මෙතන අස්සෙත් ඉන්නවා ඈ. හැම එකකම ඉන්නවා. හැම එකක්ම අස්සේ තියෙන්නේ. මේ තියෙන ඒලගේ කෑම. මේ හැම්ස්ටර්ලගේ කෑම. චූටි කුකීස් නේ හැම එකක්ම. ಜಾති ඒවා තියෙනවා ඒලට. මේ ඔක්කොම ඒලගේ මේ පිදුරු. තනකොළ. මෙතන යද්දි සුවඳයි තනකොළ සුවඳ එනවා. මේ ඔක්කොම ඒවා. මේ ඒලගේ කෑම. මේ කුරුල්ලන්ගේ. මේ තියෙන ඔක්කොම කුරුල්ලන්ගේ ඒවා. මේ පැත්තේ තියෙන කුරුල්ලන්ගේ ඒවයි. මේ තියෙන ඒලව ක්ලීන් කරන ඒවා. මේ හැම එකක්ම තියෙනවා. මේ ඒලගේ නියපොතු කපන එකේ ඉඳලා කෙස් කපන එකේ ඉඳලා පිරිසිදු කරන එකේ ඉඳලා මේ හැම එකක්ම ඔක්කොම මෙතන තියෙනවා. එනි මේ සත්තු හදන අයට ඇවිල්ලා මෙතනින් ඕන එකක් බලලා ගන්න පුළුවනි. මං හිතන්නේ දන්නේ පුතා කියනවා මැරිලු. දන්නේ බලන්න මේ සර්පයෝ මේ මෙතින් යහට නෑ මෙතන ඔක්කොතින් කෑම. වෙනද මේ හරිය සර්පයෝ ඉන්න සිද්ධියක් තිබ්බද? අද නෑ. ඉතින් ඔක්කොම මේ ඒලගේ මාළුන්ට දාන ඒවයි ඔක්කොම ඒ සම්බන්ධව තියෙන ඒවා තමයි තියෙන්නේ. මේ දැන් තියෙන්නේ ඒ ටිකෙන් පස්සේ මේ තියෙන්නේ මෙතන තියෙන ඔක්කොම බල්ලන් කීවා.
බලු පැටවුන්ගේ ඒවා. මම පෙන්නන්න. මේ ඔක්කොම සෙල්ලම් බඩුනේ. ඔක්කොම එලගේ ඇඳු. අපි සමහර වෙලාවට ඒ කාලේ ඇඳු අපේ පූස් පැටවුන්ට සමහර ඇඳු එලම නම් අඳලා තියාගන්න බෑ. ඒ වුණාට මේ බල්ලන්ට නම් ගොඩක් අඳනවා. මොකද එලා නැති ඉන්නවනේ මේ සපත්තු. බල්ලන්ට දාන සපත්තු මේ ඔක්කොම තියෙනවා. එලාව ගෙනියද්දි මේ නිවාඩුවට යද්දි වැකේෂන් යද්දි එලාව ගෙනියන්න පුළුවන් විදිහට ඒ හැම බඩුවම තියෙනවා මෙතන. මේ බලන්න. මේ තියෙන්නේ බල්ලන්ගේ සෙල්ලම් බඩු. ඔක්කොම බල්ලන්ගේ සෙල්ලම් බඩු. ඔයාලා දකින්න නැති වුණ බබු චූටි බලු පෙට්ටියක් දිහුවා. ඒ ඇවිල්ලා ඉස්සරහා තියෙනවා ડોක්ටර් කෙයා එකක්. එතන ඒ බෙඩ් එකේ ડોක්ටර්ස්ලා දෙන්නෙක් ඉන්නවා. ඒලට සත්තු ඉතින් ගෙනාපු අපිත් එක සැරයක් ගෙනාවා අපි පැටවු බෙහෙත් වගේක් විදින්න. මේකේ රුපියල් 16,000කට විතර බල්ලන්ට සෝෆා එකක්. හරියට බැලුවොත් මේක නිකන් බල්ලට ඇඳක් වගේ. පාට කරපටි බෙල්ට් මේ ඔක්කොම බලු පැටවුන්ගේ ඒවා. බෙල්ට් එලගේ පිටට බඳින ඒවා ඒ හැම එකක්ම තියෙනවා මෙතන. මේ ඔක්කොම කෑම ආයි තියෙන්නේ. මේ තේ බල්ලන්ගේ කෑම. මේ ඔක්කොම බල්ලන්ගේ කෑම. මම මේ වලින් ටික හයියෙන් යන මේ තියෙන එලගේ ඇඳු. මේ ඔක්කොම එලගේ ඇඳු. මේවා නම් මේ ලුමිනස් කලයකින් තියෙන ගොඩක් වෙලාවට මෙහි රැයට බල්ලන් ඇවිද්ද බද්දී රැයට පාරවල් වල තියෙන ආරක්ෂිත පියවරක් එක. එලට දානවා චූටි සපත්තු ඒවත් ලුමිනස් කලර්. මොකද ඕන අන්ධකාරයක වාහනයකට උනත් යන මිනිස්සුන්ට ඕන කෙනෙක්ට පේනවා. නැත්තම් චූටි බලු පැටවු ඉන්නවනේ. එයා පේන්නේ නැහනේ. අර ඒව ආරක්ෂා කරගන්න තමයි ඒ වගේ ඇඳුම් දාන්නේ. මේ ඔක්කොම ඒවා. මේ තියෙන්නේ දම්වැල්. මම මේ ෆස්ට් ටයිම් මේ විදිහට දැක්කේ. මොකද ඇත්තටම මෙහි ගොඩක් දම්වැල් අඩුයි. ගොඩක් තියෙන බෙල්ට් එක. මොකද මෙහි බල්ලන් ගොඩක් වෙලට හුරතලේටනේ හදාන්නේ. වස බල්ලෝ බල්ලන් අල්ලන එකක් ගෙනලා මගේ කකුල අල්ලනවා. මේ තියෙන ඔක්කොම ඒවා. මේ බලන්න. බලන්න. සුටි බල්ලෙක් ගෙනල්ලා දාලා. තියෙන බල්ලෝ. මේ තියෙන පෙට් හොස්පිටල්. මේ හොස්පිටල් එක මේකේ තව ડોක්ටර්ස්ලා ඉන්නවා. ඉතින් පැටවුගේ බාර කිරනවා, ඉන්ජෙක්ෂන් දෙනවා. ඒ හැම එකක්ම කරන්නේ මෙතන. නාවනවා. ඒ ඔක්කොම කරනවා. අපිත් එක සැරයක් ගෙනාවා. අපේ පූස් පැටි එක ගෙනාවා බෙහෙත් වගේක් විදින්න. මේලටත් වෙලාවට මිනිස්සු වගේ තමයි. හරි ආදරෙන් සලකන්න ඕන. මේ ගොඩාක් ආදරෙන් සලකනවා. හරි ආදරේ. මේ තියෙන ඒලගේ මේ බානේලගේ එලා නිදිය ගන්න ඒවා. මෙහි ඉතින් ගොඩක් සීත රටක්නේ. ඉතින් ඒලටත් අපිට වගේම උණුසුම ඕනේ. මොකද හරිම සීතලයි. ඉතින් ඒල ගොඩක් වෙලාවට පොළොව මට්ටමේ ඉන්නේ. ඒක නිසා මේ හැම එකක්ම ඒලට උණුසුම එන්න තමයි හදලා තියෙන්නේ. සපත්තු මේ මං කියේ මේවද රැට මේ කලයක රැට දිලිසෙනවා වගේ පේනවා. එතකොට මේ පුංචි කකුල් බල්ලන්ව කැපිලා පේනවා පාරේ යද්දි. මේ තියෙන්නේ මෙහි තියෙන තවත් එකක් තමයි බල්ලෝ කොච්චර ඇති කළත් පාරේ ඇවිද්දෙව්වත් බල්ලන්ට ජරා කළොත් ඒවා ඒ විදිහට තියලා යන්න බෑ. ඒවට බල්ලගේ අයිතිකාරයා බල්ල වැවිද්ද ඕන කෙනා ඒ බල්ල දාන ජරාව අයින් කරන්න ඕන ඒ වෙලේම. මේ තියෙන බෑග්. ඒ බෑග් මේ පොලිතින් බෑග් එකට ජරාව ගන්නවා එලා. අරගෙන ගැටයක් දාලා ගෙනියනවා. ගෙනියලා එලා ගාබේජ් වලට දානවා. නැත්නම් පාරේ තියෙන පොදු ගාබේජ් වලට දානවා. එහෙමයි. බල්ල ඇති කරනවා කියලා බලු ජරාව පාරේ දාන්න බෑ. ඒ විදිහට තමයි හදලා තියෙන්නේ. ඒක එලගේ ඩියුටි එක. බල්ලගේ අයිතිකාරයාගේ ඩියුටි එක තමයි බල්ලගේ ජරාව අයින් කරන එක. ඉතින් ඒක හරිනේ. ඒ ක්‍රමයට තමයි මෙහි හදලා තියෙන්නේ. මේ තියෙන්නේ වාහනේ ඇතුලේ බල්ල හොයද්දි ගෙනියන ඒවා. මේ ගොඩක් ඉතින් මේක හරි ෆේමස්. ඉතින් කොහේ හරි යද්දි ඉතින් ගෙදර බල්ලව නම් ගෙනියනවා. අපි පූසාව තමයි ගෙනියන්න අමාරු. මේ
මේ තියෙන එළගේ බෑග්. මේ තියෙන ඔක්කොම එළව ගෙනියන බෑග්. මේ තියෙන ගහලා තියෙන්නේ. මේවා අපේ ගෙදරත් තියෙනවා. අපේ පුස් පැටවුන් කොහෙරි ගෙනියද්දි ස්පෙෂලි එළවට බෙහෙත් ගන්න ඒවට ගෙනියද්දි දාන ඒවා තමයි මෙතන තියෙන්නේ. මේ පැත්තේ තියෙන ඔක්කොම බල් පැටවුන්ගේ කෑම දාන ඒවා. මේවා බලන්න මේ ඉතින් අපේ පුස් පැටවුන් වගේ නෙමෙයි ගොඩක් උසයි. මොකද ලොකු බල්ලොත් ඉන්නවනේ. පුංචි බල්ලෝ වගේම ලොකු බල්ලොත් ඉන්නවනේ. මේ හැම එකකටම මේකේ වතුර දෙන ඒවා. මේ තියෙන්නේ තේලගේ කූඩු. මේ ඔක්කොම ඒවා තියෙන්නේ. මේ ඔක්කොම කූඩු. මේ තියෙන කෑම ඒලගේ. එහෙම එකක්ම කෑම. The nurse did it. එයා මාව හපන්න හදනවා. Hey! You like me? Oh my god. ඉතින් අද දවසේ වීඩියෝ එක මෙතනින් ඉවර කරනවා. ආයෙත් අපි ඊළඟ දවසේ මේ වගේ වීඩියෝ එකකින් හම්බ වෙමු. සුබ දවසක්.